කන්න පුළුවන් රෝස මල් දාලා බර්ත්ඩේ කේක් එකක් ඩෙකොරේට් කරගමුද? මේ කේක් එක කිලෝ එකක බටර් කේක් එකක්. අඟල් 6 කේක් ට්‍රේ එකේ ග්‍රෑම් 500 ගානේ දෙපාරක් බේක් කරගෙන තමයි මම මේ බටර් කේක්ස් දෙක හදාගෙන තියෙන්නේ. බටර් අයිසිං වලින් මුලින්ම කේක් එක සෑන්ඩ්විච් කරගන්නවා. දැන් මේ විදිහට ක්‍රම් කෝට් එක කරගන්න ඕනේ. මම නෝමල් බටර් අයිසිං එකෙන්ම තමයි ක්‍රම් කෝට් එකත් කරගන්නේ. අක්කගේ 50 වෙනි බර්ත්ඩේ එකට තමයි එයාගේ නංගි මට කියලා මේ බර්ත්ඩේ කේක් එක හදාගත්තේ. හරි ක්‍රම් කෝට් එකක් දැන් අපි මේ විදිහට හොඳට නීට් කරගන්න ඕනේ. බටර් අයිසිං එක මේ වගේ ස්මූත් විදිහට හදාගත්තම ලස්සන නීට් කේක් එකක් අපිට හදාගන්න පුළුවන්. දැන් ෆයිනල් අයිසිං කෝට් එක තමයි කරගන්නේ. නෝමල් බටර් අයිසිං වලින්ම මම මේ විදිහට කවර් කරගන්නවා කිසිම කලර් එකක් ඇඩ් කරන්නේ නැතුව. දැන් මේ විදිහට අයිසිං ඇප්ලයි කරගත්තට පස්සේ අපි හොඳට කේක් එක නීට් කරගන්න ඕනේ. මේක කිලෝ එකක කේක් එකක්. ඒ වුණාට ගොඩක් උස තියෙන්න තමයි මම කේක් එක හදාගෙන තියෙන්නේ. දැන් කේක් එකේ යට කොටසට පින්ක් කලර් එකකින් අපි අයිසිං ඇප්ලයි කරගෙන ඒක චුට්ටක් නීට් කරගන්න ඕනේ. පින්ක් කලර් එකෙන් දාපු අයිසිං ටික නීට් කරගන්න අපි පාවිච්චි කරන්නේ මේ ස්ක්‍රේප් එක. දැන් බටර්ෆ්ලයිස්ලා කේක් එකට සෙට් කරගන්න ඕනේ. දැන් මේ විදිහට රෝස මල් ටික හදාගන්න ඕනේ. 104 නොසල් එක පාවිච්චි කරලා අපිට මේ විදිහට ලේසියෙන්ම අයිසිං වලින් රෝස මල් හදාගන්න පුළුවන්. මේ නොසල් එකෙන් අපි රෝස මල් වලට පෙති දාගන්නකොට නොසල් එකේ හීනි පැත්ත උඩට තියෙන්නත් මහත පැත්ත යටට තියෙන්නත් තමයි අපි රෝස මල් වලට පෙති දාගන්න ඕනේ. දැන් ඒ ටිකත් මේ විදිහට කේක් එකෙන් තියාගන්නවා. දැන් අපි පින්ක් කලර් එකෙන් දාපු අයිසිං එකේ ලයින් එකට ගෝල්ඩ් පේස්ට් එකක් ඇප්ලයි කරගන්නවා. ගෝල්ඩ් පේස්ට් එක හදාගන්න විදිහ මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඉතින් මේ විදිහට තමයි අද කේක් එක මම හදාගත්තේ. කේක් එක ලස්සනයි නම් ලයික් එකක් දාන්න යන්න.